මහරජතුමා නොයිවසිල්ලෙන් පසුවන අතර මව් විසවහ විසවුන් වහන්සේ පැමිණ එයට හේතු කාරණා විමසන්නේය. අහලේපොළ කුමාරි හාමිගේ රූපශ්‍රී මම උමතු වෙලා දරුවන් තිදෙනෙකුගේ මවක් වුණ ඒ කවමත් කෙලිලුල් නාමරය වුණියක් වගේ මගේ සිත ඇයට ඇති ආදරේ මම පවසන්නේ කෙසේද? පාලිකාවනි, රජතුමා තවම විවාහය ගත්තේ නැතිද? නැත විසෝහනහස. රජතුමා කල්පනා කරමින් පසුවනවා විතරම. එතුමන් කෑමට වඩා ප්‍රිය කරන්නේ ධනම සිටීමටයි. ටික සිතයි එතුමා මේ ආකාරයට හැසිරෙන්නේ. රජතුමාගේ මේ ක්‍රියාකාරය මෞර්යතුමාන්ට ඔබතුමියට ගන්නා සිටීමට අප පරිවර්ත සිටුවේ. අක්කම්නි, අර බලන්න අප මහරජතුමා කෙතරම් නැතේ කියව උන්වහන්සේ යම්කිසි ගැටලුවක වගේ. එදා මේ නගර කල්පනාවේ ගිහිලා උන්වහන්සේ සිටින්නේ. එනම් සත්‍ය මම දින කිහිපයක සිටන දුටුවා. එතුමා උදාස් වේවියයි සිතා ඒ ගැන විමසන්න යෙවුණා. කෙසේ වෙතත් අප දෙදෙනා මේ කරුණ මව්බිසව දැනුවත් කර එතුමිය සමග රජතුමා මුණ ගැසීමට යමු. රජතුමා දින කිහිපයක සිට කල්පනාවේම ගිනිපසුණු දැක ගන්නට ලැබුණා. ඔබතුමී ඒ පිළිබඳ යමක් හෝ දන්නවාද විමසීමටයි අප පැමිණියේ. නැතිනම් අප දෙදෙනාම රජතුමා හමුවට ගොස් මේ පිළිබඳව සාකච්ඡා කරමුද? මුදනුවනි, ඔබ කිසියම් ගැටලුවකද සිටින්නේ? මෑණියන්ට පැවසිය නොහැකි දෙයක් ඔබට තිබේද? ඔබේ සිත්වල අපටද ප්‍රශ්නයකි. මේ කාරණය නැවත ඇසීම ගැන අපට සමාවන්න රජතුමනි. ඔබතුමා නැවතත් කල්පනාවේදී සිටිනවා අප දුටුවා. යම්කිසි ගැටලුවක් නම් මව්බිසවට හෝ පවසනු මැනවි. අප ඔබ වහන්සේගේ විසවරුන් නොවේද? ඔබ වහන්සේගේ දුක සැප හොයා ගැනීමට අපට වගකීමයි මහරජතුමනි. නැත බිසෝනි, එවැනි ගැටලුවක් මාකට නොමැත. මා මේ කල්පනා කළේ අපේ රටේ අනාගතයක් පිළිබඳවයි. මා නායකකාර වංශිකයෙකු නිසා මේ හෙළවෙලා ඉංග්‍රීසීන් හා එක්ව අප සැම පන්නා දමා මේ රාජ්‍ය මගෙන් උදුරා ගැනීමේ මගේ සිත නිතර පවසනවා. නැත මහරජතුමනි, අපගේ නිලමේවරු එතරම් දුර්ජනයන් කියා අප සිතන්නේ නැහැ. එරත් ඔබ වහන්සේ මේ රටට ජනතාවට කළ සේවය. එය සත්‍යයක් මහරජතුමනි. ඔබතුමා ඒ පිළිබඳව සිතා සිත්කරනට පත් නොවන්න රජතුමනි. සියල්ල කාලය විසින් විසඳාවි. එසේනම් අපි කාලයට ඉඩදී බලා සිටීමයි කළ යුත්තේ. එහෙමයි රජතුමනි. එසේනම් අපට පිටව යාමට අවසර.
මගේ වෙනස විසෝරුන්ටත් වැටහි ඇති හැටි. ඒත් මා කෙසේද කුමාරි හාමි අමතක කර දමන්නේ? කෙසේ හෝ අද සවස් කාලයේ ඇලේපොළ වලව්ව ප්‍රදේශයේ සංචාරයේ යෙදුණොත් නම් හොඳයි. ඇහැලේපොළ කුමාරි නාමි ගෙවුයනේ සම්මන් කරමින් සිටින අතර මහරජතුමා දෙස් බලාගෙන කුමාරි හාමි දුම කරමින් එහි සැපත් වන්නේය. කවුරුන්ද ඔතන? වහා පොන්සලු. කවුරුන්ද ඔය? කිමද ඔබ තාමත් නිහඬ? වහා පොන්සලු ආමට. සිල්වරන් දෙවියනි. මේ අපේ මහරජතුමා. සමාකරන්න මාහට. නමුත් ඔබතුමා මේ වෙලාවේ මේ සැරසී සිටින්නට හේතුව? මට සිතාගත නොහැකි මහරජතුමනි. ඔව් කුමාරි හාමි, රජතුමා තමයි. ඒත් ඔබතුමී හඬ අඩු කරගත්තොත් හොඳයි. එහෙමයි රජතුමනි. මාහට ඔබට පැවසිය යුතු කාරණාවක් තියෙනවා කුමාරි හාමි. ඒ නිසයි මම මේ වෙලාවට ගියේ. පවසන්න රජතුමනි. ඒ කුමක්ද? කුමාරි හාමි, නුඹ දුටුදා පටන් මගේ හිත සීමාන්තිකව නුඹට ආලේ කරනවා. ඔබට මේ ගැන පැවසීමට සැලසුණත් මගේ හිත ඒක පැවසීමට තරම් ශක්තිමත් වූයේ නැහැ. රජතුමනි, ඔබතුමා මේ දේවල් පවසන්නේ සිහි බුද්ධියකින්ද? ඔබ වහන්සේගේ දෙවියන් වහන්සේලා කිතරම් විමන්ත, කිතරම් කරුණාවන්තද? එවැනි විසෝවරුන් ලැබීම ඔබතුමාගේ වාක්‍යයක් මහරජතුමනි. මහරජතුමනි, ඔබතුමා කිමද මේ ලෙසට විනාශයකට අතවනන්නේ? මට දැන් මේ කිසිවකින් පළක් නැහැ කුමාරි හාමි. ඔබගේ අලංකාර රූපයෙන් මා උමතුමයි සිටින්නේ. පවසන්න කුමාරි හාමි. ඔබ මගේ මේ ආදරය යෝජනාවට අකමැත්තක් නෑ නේද? ඔබතුමා සිටින්නේ හොඳ සිහියෙන් නොවේද මහරජතුමනි? කිමද මේ ඔබ බියෙන් පලා යන්නේ? රජතුමනි, ඔබතුමා මේ වෙලාවේ හැඟීම් වලින් අන්ධ වී ඇති හැඩයි. ඔබතුමා අපගේ ජීවිත සමග සිදු කරන මේ මරණීය සෙල්ලම කරුණාකර මේ දැන්ම නතර කරන්න මහරජතුමනි. ඔබතුමාගේ මේ ක්‍රියාකලාපයේ නිලමෙතුමා දැනගත්තොත් විනාශයක්ම වේවි මහරජතුමනි. බියනවන්න කුමාරි හාමි. මමයි මේ රටේ මහරජා. මා ඒ සියලු දේවල් බලා ගන්නවා. ඔබේ කැමැත්ත පමණයි මට ඕන. පවසන්න කුමාරි හාමි. ඔබ මනාපයි නේද මගේ යෝජනාවට? අනේ රජතුමනි, කරුණාකර මාහට ඇවිදින නොකරන්න. මාහට ආදරණීය සැමියෙකු සිටිනවාට මහරජතුමනි. එලෙසම මා දරුවක් විදිහට මා ඔබතුමා සිතන ආකාරයේ කාන්තාවක් නොවේ මහරජතුමනි. මට කිසිවකින් පළක් නැහැ කුමාරි හාමි. මාද මෙහි පැමිණියේ මගේ හිතේ නැගෙන මේ පැණියන්ට පිළිතුරු ලබා ගන්නයි. අනේ රජතුමනි, කරුණාකර මනස්ගත නොකියන්න.
ඔබතුමාගේ මේ අදහස කිසිසේත්ම මා වැනි අයෙකුට සුදුසු නෑ මහරජතුමනි. මා කිසිසේත් මෙවැන්නකට එකඟ වන්නේ නෑ. මගේ දෙවි තිබෙනතුරු. රජතුමනි, මා වරක් පැවසුවා මා ඔබතුමා බලාපොරොත්තු වන ආකාරයේ කාන්තාවක් නොවේ. ඔබතුමා තාම මේ රැඳෙමින් මාහට බලහත්කාරකම් කරන්නට ආවොත් මට සිදු වෙනවා වළංගු සේවකින් ලවා ඔබතුමා මෙහි සිරකර මාලිගාවට දැනුම් දෙන්න. ඒ නිසා ඔබතුමා කරුණා කරලා අපගේ වළංගුවෙන් පිටව රජමාලිගාවට වඩින්න මහරජතුමනි. ඒකත් එහෙමයි එහෙනම්. උඩඟු කුමාරි රාමි, ඔබ මේ අපහාස කළේ මේ රටේ රජතුමාටයි. අමතක කරන්න එපා ඔබේ ඔය අහංකාරකම. පිටු පෑලේ ඔබේම දෝතක වාසනාවටයි කියලා. කමා කරන්න මහරජතුමනි. නමුත් ඔබතුමාගේ මේ යෝජනාවට එකඟ වනවට වඩා මරණය සේපා. අප උඩරට කුල කාන්තාවක්. අපේ ගෞරවය අප රකින්නේ දිව්‍ය කරඩුවට තබාගෙන. ඔබතුමා අමතක නොකරන්නේ බව. නුඹලාගේ ජීවිතවල විනාශයට නුඹලාම අතවනවා. හැබැයි අහංකාර ස්ත්‍රිය උඹගේ උඩඟුකම මා නැති කරන ආකාරයේ බාසිතින්නේ නම් මේ ඇයි ඔබ කලබලෙන් වගේ? කවුරුත් අර පැමිණියේ? පවසන් වෙනගෙන ඉවරනේ. අනේ මෑණියනි, අක්කන්ඩි මාගේ සක්මන් කරමින් සිටියේදී කවුරු පැමිණියා? ඉපරම් කර බලද්දී ඒ පිටින රජතුමා. මොනවා? තිබෙන බව පවසමි. මා සිදු වෙනද ගැනීමට තෙත් කරා මෑණියනි. මාට එලෙස නොකරන්න යාචනා කළා. එතුමා සරන් දුන්නේ නෑ. මාට ඒ මොහොතේ කිව්වා ආවේගයට එතුමාට බැනයදුනේ. අප සැම විනාශ කර දමන බවට තීව්‍රලා එතුමා නැවත පිටත් වූයේ මෑණියනි අක්කණ්ඩිය. යොයිනේ මොන අපරාධයක්ද මේ? එතුමා සිදු කරන්නට කර ඇත්තේ? ඇයි දියණිනි ඔබ අප කිසිවෙකුට ඒ ගැන ඉංගියක්වත් නොකළේ? ඇතමෑණියනි, මාසේ කරනම් තොපේ කවදම් වෙනව නොවේද? එසේනම් රජතුමා පත්තර ලැජ්ජාව නිසා එතුමා කුමක් කරාවිදයි මාහට සිතා ගන්නටවත් නොහැකි මෑණියනි. නැගණිය, ඔබ ඒ මොහොතේ ක්‍රියාත්මක වූ අයුරු නම් ඉතාම ඥානාන්විතයි. ඔබ කිසිදු බලවේගයකට නොනැමී සමන්ගේ පතිවත ආරක්ෂා කරගත්ත එදිතර කුල කාන්තාවක් වීම ගැන මම අතිශය ආඩම්බරයි නැගණිය. නමුත් රජතුමා මින් පතුවට ගන්නා තීරණය කුමක් වේවිදයි මගේ සිත ප්‍රශ්න කරනවා. සත්‍යද දියණිය? ඔබ මේ ගැන නියමතුමාට දැම්ම දන්නවා යවන්න එපා. එය තවත් ගැටලුවකට මුල පිළිය හැකියි. අප මදක් ඉවසීමෙන් බලා ඉඳමු. දැන් ලැබෙන පිටුපුර උමක් වුණත් ඒට අප මුහුණ දිය යුතුමයි. එය සත්‍යයක් නෑනේ. මේ අවස්ථාවේදී ගත හැකි හොඳම පියවර එයයි. නැගණියනි, ඔබත් දැන් අඬා පළක් නෑ. අපි යමු ඇතුල් ගෙට.